සුබ දවසක්. අපි ට්‍රිප් එකක් යන වෙලාවක බොහෝ දෙනෙක් කරන්නේ ට්‍රිප් එකත් රස විඳිනවා. ඒ කියන්නේ ගමනත් රස විඳිනවා, ගමනාන්තයත් රස විඳිනවා. ඒ වුණාට සමහර අය ඉන්නවා මේ ට්‍රිප් එක රස විඳින්නේ නැහැ. ඔළුව ගහගෙන බස් එකේ නිදාගෙන යනවා. ඊට පස්සේ ගමනාන්තේ රස විඳින්න බලාගෙන. එතකොට වැඩේ තියෙන්නේ සමහර වෙලාවට ගමනාන්තයට අපි ගියාම අපිට ඒක ඩිසපොයින්ට්මන්ට් එකක් වෙන්න පුළුවන්. අපි කොහාට හරි තැනකට යනවා ඒක රස විඳින්න බලාගෙන මොර සූරන වැස්ස. එතකොට අර මුළු ගමනේම තියෙන වටිනාකම බිඳුවටම බහිනවා. හැබැයි අපි ගමන රස විඳලා තිබුණා නම් ඒ ගමනාන්තේ අපිට ලැබෙන ප්‍රතිඵලය මොකක්ද කියන එක නැතුව අපි ඒ අත්දැකීම සතුටින් භුක්ති විඳලා තියෙනවා. ඒක අපිට ඉතිරි වෙනවා. ඒ අත්දැකීම ඉතිරි වෙනවා. ඒ නිසා වැදගත්කම තියෙන්නේ මේ ගමනාන්තය. ඒක තමයි අවසාන අරමුණ. අපි එතනට යන්න තමයි යන්නේ. හැබැයි ඒ අවසාන අරමුණ ගැන ඕනවට වඩා ඇල්මකින් හිටියාම ඒක තමයි අපේ අවසාන ඉලක්කය තමයි වටින්නේ කියන එක ගැන හිටියාම අපිට අර ගමන රස විඳින්න අමතක වෙනවා. අපි මේක තව උදාහරණයක් අරන් බලමු. දැන් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දරුවෙක් හදනවා බලාපොරොත්තු අරමුණ ලොකු මහත් කරලා කවදා හෝ සමාජයට වටින කෙලින් හිටගෙන ජීවත් වෙන්න පුළුවන් මිනිහෙක් කෑණියෙක් හදන්න. හරි. දැන් එතකොට මේ ගමන ලොකු දුර ගමනක්. අවුරුදු ගාණක් ගත වෙන එකක්. දැන් ඉලක්කය අරක තියාගෙන හැමතිස්සෙම මේ ඉලක්කය ගැනම හිත ඒ ඉලක්කයට යන්න බැරි වුණොත් මේ ට්‍රැක් එක පැන්නාම ඒක ගැන කෝප වෙලා තරහ ගිහිල්ලා බැනලා. එතකොට දැන් ඒ ක්‍රියාවලිය ඇතුලේ සිද්ධ වෙන දේ තමයි අවසාන වශයෙන් ඉලක්කයවත් සාක්ෂාත් කරගන්න බැරි වෙන්න පුළුවන්. අපි ඇත්තටම මේ දරුවගේ පුංචි කාලේ හුරුතලේ විතරක් නෙවෙයි ඒ ලොකු මහත් වෙන හැම පියවරක් පාසා අපිට ඒ තුල විඳින්න පුළුවන් කමක් තියෙන්න ඕන. ඒකට ඒ නිසා මේ දරුවෙක් සින්දුවක් කියනවා නම් ඒ ඔබ පාඩම් කරන්නේ නැතුව ඇයි සින්දු කියන්නේ කියලා බනින අම්මා කෙනෙක්ගේ අදහස අර අවසාන ඉලක්කේ විතරයි. ඒ අවසාන ඉලක්කයට කරා යන ගමන රස විඳින්න ඇයට පුළුවන් කමක් නැහැ. ඒ නිසාම අවසාන ඉලක්කේ වරදින්න පුළුවන්. ඒ නිසා මට වැදගත් මේ සමාජ මේ පණිවිඩය ජනගත කරන්න මොකද බොහෝ අය ඉලක්කයට තියෙන ඇල්ම නිසා ගමන ඊටාම අප්‍රසන්න දෙයක් බවට පත් කරගන්නවා. එහෙම වෙන්න ඕනේ නැහැ. දැන් අපි ගත්තොත් අහස් කුණ්ඩුවක්. ඔයගොල්ලෝ දන්නවා අහස් කුණ්ඩුවක් යනකොට හරි ලස්සනයි. ඒකේ අර ගිනි පුපුරු විසිවෙමින් යනවා. හැබැයි උඩට ගිහිල්ලා එක තැනකදී ඒක මහා හඬින් පත්තු වෙනවා. පත්තු වුණාට පස්සේ ඉවරයි. ඇත්තටම ගමන රස විඳින්න නැති එක්කෙනෙකුට අර ගමනාන්තේ විතරක් බලාගෙන හිටියොත් ඒකෙන් ගන්න පුළුවන් දේ ටිකයි. මේක හැමතිස්සෙම වැදගත් එකක්. ක්‍රියාවලිය අපි කරන වැඩේ අපි චිත්‍රයක් අඳිනවා නම් ඒ අඳින එක රස විඳින්න. අපි කවියක් ලියනවා නම් ඒ කවියේ පදවැල් එකතු කරන එක රස විඳින්න. අවසාන ප්‍රතිඵලය මොකක් වුණත්. මොකද අවසාන ප්‍රතිඵලය සමහර විට එන්නේ ඒ කවියට අපිට ලැබෙන ප්‍රතිචාරය වෙන්න පුළුවන්. ඒක හොඳද නරකද කියලා අපි දන්නේ නැහැ. ඒක සමහර විට අතිශය දරුණු විවේචකයෙක් අතර ගියොත් මොනවද බම් මේ ලියලා තියෙන්නේ කියලා අහන්නත් පුළුවන්. ප්‍රතිඵලය මොකද්ද කියලා දන්නේ නැහැ. ඒ නිසා මේ ප්‍රතිඵලය ගැන නෙවෙයි අපි අවධානය යොමු කරන්න ඕන ක්‍රියාවලිය ගැන. ඒකට ක්‍රියාවලිය ගැන අවධානය යොමු කරන. ඒක නිසා තෘප්තියටපත් වෙන. ඒ අත්දැකීම විඳින කෙනෙක් හැමතිස්සෙම අවසාන ප්‍රතිඵලය සාක්ෂාත් කරගන්නවා අනිත් අයට වඩා හොඳින්. ඒකයි පණිවිඩය. එහෙනම් ගිහිල්ලා එන්න. ක්‍රියාවලිය වැදගත්, ගමන වැදගත්. අවසාන ප්‍රතිඵලයේ වගේම ගමනාන්තයේ වගේම. සුබ දවසක්.